AI සම්බන්ධව කර පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා අපගේ මතකයේ සම්බන්ධ වැඩවලට AI භාවිතා කිරීම නිසා අපේ මතක ශක්තිය අඩු වෙනවා කියලා. මීට අමතරව අධික ලෙස AI tools භාවිතා කිරීම නිසා ගැටලු විසඳීමේ හැකියාව අඩු වීම, නිර්මාණශීලීත්වය අඩු වීම, critical thinking skill එක. එහෙම නැත්නම් විවේචනාත්මක සිතීමේ හැකියාව අඩු වීම වගේ අහිතකර බලපෑම් ගොඩක් සිද්ධ වෙන්න පුළුවන්. ආයිබෝවන්. සුබ දවසක් ඔයාලා හැමෝටම. වර්තමාන වෙන විට අපි හැමෝම වගේ Google Gemini, DeepSeek, ChatGPT, Claude වගේ AI tools පාවිච්චි කරනවානේ. මේ AI tools අපේ එදිනදා වැඩ කටයුතු වලට, කාර්යාල වැඩ කටයුතු වලට, වගේම පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු වලටත් ඉතා විශාල සහයෝගයක් දෙනවා වගේම අපේ වැඩ කටයුතු පහසු කරලා තියෙනවා. ඒ වගේම වෙනදට ලොකු කාලයක් වැය වෙච්ච දේවල් ඉතාම කෙටි කාලයකින් අපිට කරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ AI tools නිසා. ඔයා කවදාද හිතලා තියෙනවද මේ AI tools වලින් අපේ මොළයට වෙන බලපෑම් මොන වගේද කියලා? වර්තමානයේ AI තාක්ෂණයේ සිදුවන විශාල දියුණුවත් එක්ක AI වලින් අපේ මොළයට වෙන බලපෑම ගැන ලොකු රිසර්ච් ප්‍රමාණයක් කරලා තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ ගැන. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලාම වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරනවා. අපේ මාතෘකාවට යන්න කලින් අපි පොඩ්ඩක් AI වල ඉතිහාසය ගැන හොයලා බලමු. කෘත්‍රිම බුද්ධිය. එහෙම නැත්නම් artificial intelligence කියන්නේ මිනිසා සතු ඉගෙනීම, ගැටලු විසඳීම, තීරණ ගැනීම, නිර්මාණශීලීත්වය, ස්වාධීනත්වය, දේවල් අනුකරණය කිරීමට හැකියාව ලබා දෙන තාක්ෂණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතාම ඈත කාලයේදී AI ගැන විශාල වශයෙන් කතාබහක් ඇති වුණාට ඔයාලා දන්නවද මේ ගැන සෙවීම ආරම්භ වෙලා තියෙන ක්‍රිස්තු පූර්ව යුගයේදී කියලා? වර්ෂ 1950 දී බ්‍රිතාන්‍ය ගණිතඥයෙක් වුණ ඇලන් ටියුරින් විසින් කම්පියුටිං මැචරි ඇන්ඩ් ඉන්ටෙලිජන්ස් කියලා පරීක්ෂණ වාර්තාවක් එළි දක්වනවා. ඇලන් ටියුරින්ගේ මේ පරීක්ෂණ වාර්තාව කෘත්‍රිම බුද්ධිය දියුණුවට විශාල වශයෙන් බලපෑමක් කරලා තියෙනවා. වර්ෂ 1951 දී මර්වින් මින්ස්කි සහ ඩීන් එඩ්මන්ඩ්ස් කියන විද්‍යාඥයෝ දෙන්නා ලෝක ප්‍රථම කෘත්‍රිම ස්නායු ජාලය, එහෙම නැත්නම් ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් එක නිර්මාණය කරනවා. මෙය The Stochastic Neural Analog Reinforcement Calculator කියලා හඳුන්වනවා. ඔවුන් මේ හරහා උත්සාහ කළේ මිනිස් මොළයේ කොහොමද දේවල් ඉගෙන ගන්න කියන එක අත්හදා බලන්න. 1955 දී ජෝන් මැකාති, මර්වින් මින්ස්කි, නතාලිය රොචෙස්ටර්, ක්ලෝඩ් ෂැනොන් කියන පිරිස එකතු වෙලා වැඩමුළුවක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනවා. මේක නම් කරලා තිබුණේ A Proposal for the Dartmouth Summer Research Project on Artificial Intelligence කියලා. මේ වැඩමුළුව සම්බන්ධ යෝජනාවත් එක්ක තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන වචනය, එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය කියන වචනය භාවිතයට එන්නේ. මේ වර්ක්ෂොප් එක පවත්වපු වර්ෂ 1956 ජූලි සහ අගෝස්තු අතර කාලයේ තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල ආරම්භය කියලා සාමාන්‍යයෙන් සැලකන්නේ. ඉතින් මම මේ කියපු දේවල් වලින් AI වල ආරම්භය සහ ඉතිහාසය ගැන ඔයාලට දලා අදහසක් ගන්න පුළුවන් වෙනද කියලා මම හිතනවා. මේ ගැන වැඩිදුරටත් දැනගන්න කැමති අය ඉන්නවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක්ස් ටිකත් බලන්න. කොහොම හරි මේ විදිහට ටිකෙන් ටික දියුණු වන තාක්ෂණය තමයි අද වෙනකොට මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. දැන් තමයි අපි වීඩියෝ එකේ වැදගත්ම කොටසට එන්නේ. AI tools කොහොමද අපේ මොළයට බලපාන්නේ? 2022 දී ChatGPT රිලීස් වුණාට පස්සේ අපි ගොඩක් කට්ටිය AI tools භාවිතා කරන්න යමු වුණා. පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා විශාල වශයෙන් AI tools භාවිතා කරන එක අපේ critical thinking skill එකට ඍණාත්මක විදිහට බලපානවා කියලා. critical thinking කියලා කියන්නේ තර්කානුකූලව තීරණ ගැනීම සඳහා තොරතුරු විශ්ලේෂණය කිරීම, ඇගයීම හා සංශ්ලේෂණය කිරීමේ හැකියාව කියලා හඳුන්වන්න පුළුවන්. මේ හැකියාව අධ්‍යාපනය සාර්ථකව කරන්න, වෘත්තීය නිපුණත්වය වගේ දේවල් වලට අවශ්‍ය මූලික හැකියාවක්. AI සම්බන්ධව කර පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා අපගේ මතකයේ සම්බන්ධ වැඩවලට AI භාවිතා කිරීම නිසා අපේ මතක ශක්තිය අඩු වෙනවා කියලා. ඒ කියන්නේ ලියුමක් ලියන එක, සරල ප්‍රශ්නයකට උත්තරයක් හොයාගන්න වගේ දේවල් වලට AI භාවිතා කිරීම නිසා මේ දේවල් වලට උදව් වෙන අපේ මොළයේ තියෙන නියුරෝන අතර සම්බන්ධතාවය දුර්වල වෙනවා. ඒක හරියටම අපි ව්‍යායාම නොකර ඉන්නකොට අපගේ මාංශ පේශීන් දුර්වල වෙනවා වගේ වැඩක්. ඇමරිකාවේ MIT එකෙන් වයස අවුරුදු 18ත් 39ත් අතර පුද්ගලයන් 54ක් යොදාගෙන පරීක්ෂණයක් කරලා තියෙනවා. මේ පරීක්ෂණයට සහභාගී වුණ පුද්ගලයන්ව කණ්ඩායම් 3කට බෙදලා ඔවුන්ට කියන මාස 4ක් ඇතුළත රචනා 4ක් ලියන්න කියලා. මේ කණ්ඩායම් තුනෙන් පළවෙනි කණ්ඩායමට උපදෙස් දෙනවා රචනා ලියන්න ChatGPT භාවිතා කරන්න කියලා. දෙවෙනි කණ්ඩායමට කියනවා Google හෝ Yahoo වගේ search engine එකක් පාවිච්චි කරලා මේ රචනා ලියන්න කියලා. අවසාන වශයෙන් තුන්වෙනි කණ්ඩායමට මේ කිසිම බාහිර සහයෝගයක් නැතුව තමන්ගේ මතක ශක්තිය සහ තමන්ගේ හැකියාව භාවිතා කරලා රචනාව ලියන්න කියලා උපදෙස් ලබා දෙනවා. රචනා 3ක් ලියලා අවසන් වුණාට පස්සේ පරීක්ෂකයන් විසින් මේ එක් එක් කණ්ඩායම්වල මොළයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරනවා. එහිදී පරීක්ෂකයන් හොයාගන්නවා ChatGPT භාවිතා කරලා රචනාව ලියපු කණ්ඩායමේ මොළයේ විද්‍යුත් සම්බන්ධතාවය අනිත් කණ්ඩායම දෙකටම වඩා අඩුයි කියලා. ඒ වගේම ChatGPT භාවිතා කරලා රචනාව ලියපු කණ්ඩායමෙන් 83%කට වගේ ප්‍රමාණයකට විනාඩි කිහිපයකට පස්සේ Taman ලියපු කිසිවක් මතක තිබුණේ නැහැ කියලා මේ පරීක්ෂකයන් කියනවා. මේ පරීක්ෂණයෙන් හොයාගෙන තියෙනවා මොළයේ ඉතා ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්වලා තියෙන්නේ කිසිම බාහිර සහයෝගයක් නැතුව තමන්ගේ හැකියාවෙන් විතරක් රචනාව ලියපු කණ්ඩායම කියලා.
මුල් රචනා 3 ChatGPT භාවිතා කරලා ලියපු කණ්ඩායමට උපදෙස් දෙනවා අවසාන රචනාව කිසිම බාහිර සහයෝගයක් නැතුව තනියම ලියන්න කියලා. ඒ වගේ මුල් රචනා 3 තමන්ගේ හැකියාවෙන් ලියපු කට්ටියට උපදෙස් දෙනවා අවසාන රචනාව ChatGPT භාවිතා කරලා ලියන්න කියලා. මුල් රචනා 3 ලියන්න ChatGPT එක භාවිතා කරලා අවසාන රචනාව තමන්ගේ හැකියාවෙන් ලියපු කණ්ඩායමේ මොළයේ විද්‍යුත් සම්බන්ධතාවය බෙහෙවින් අඩුවීම, ලියීමේ හිමිකාරත්වය පිළිබඳ සංජානනය අඩුවීම, ඔවුන් ලියූ රචනාවෙන් උපුටා දැක්වීම අඩුවීම වගේ අහිතකර බලපෑම් දක්නට ලැබිලා තියෙනවා. 2024 වසරේ කරපු අධ්‍යයනයකින් හෙළිවෙලා තියෙනවා විශාල ලෙස සිතීමේ හැකියාව භාවිතා කරලා කළ යුතු වැඩවලට AI පාවිච්චි කිරීම නිසා තොරතුරු සෙවීම, ගණනය කිරීම වගේ සංජානන කුසලතා අඩුවීම, මතක ශක්තිය අඩුවීම, දීර්ඝ කාලයක් අවධානය රඳවා ගැනීමේ හැකියාව අඩුවීම, අලුත් තත්ත්වයන් වලට තමන්ගේ දැනුම ඇප්ලයි කිරීමේ හැකියාව අඩුවීම, මිනිසුන් අතර අන්තර්ක්‍රියා අඩුවීම සහ සමාජ හුදකලා වැනි සදාචාරාත්මක සහ සමාජීය ගැටලු, ආත්ම විශ්වාසය අඩුවීම වගේ විශාල අහිතකර බලපෑම් වෙන්න පුළුවන් කියලා. මීට අමතරව අධික ලෙස AI tools භාවිතා කිරීම නිසා ගැටලු විසඳීමේ හැකියාව අඩුවීම, නිර්මාණශීලීත්වය අඩුවීම, critical thinking skill එක. එහෙම නැත්නම් විවේචනාත්මක සිතීමේ හැකියාව අඩුවීම වගේ අහිතකර බලපෑම් ගොඩක් සිද්ධ වෙන්න පුළුවන්. අපේ එදිනදා ජීවිතයේ සාමාන්‍ය දේවල් උදාහරණයක් විදිහට ලියුමක් හෝ ඊමේල් එකක් ලියන එක, සරල ප්‍රශ්නයකට උත්තරයක් හොයාගන්න එක වගේ දේවල් හැම දෙයකටම AI භාවිතා කිරීම නිසා අපේ මොළයේ හැකියාවන් දුර්වල වෙන්න පුළුවන්. මේක ඉංග්‍රීසියෙන් හඳුන්වනවා cognitive offloading කියලා. මේක මම සරලව පැහැදිලි කළේ. ඔයාලට මම description එකේ දාලා තියෙන links වලින් මේ ගැන තව විස්තර දැනගන්න පුළුවන්. මම මේ කියන්නේ AI tools භාවිතා කරන්න එපා කියලා නෙමෙයි. අධික ලෙස AI tools භාවිතා කිරීම නිසා අපේ මොළයට එන්න පුළුවන් අහිතකර බලපෑම ගැන තමයි මට මේකෙන් ඔයාලට පැහැදිලි කරන්න ඕන උනේ. AI tools නිවැරදිව භාවිතා කරොත් අපේ හැකියාවන් වලට බලපෑමක් නොවි අපේ වැඩ ඉතා පහසුවෙන් කරගන්න වගේම කාර්යබහුලත්වය අඩු කරගන්න මේ AI tools භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම නැවත නැවත කරන්න ඕන දේවල් සඳහා AI භාවිතා කිරීමෙන් අපේ කාලය විශාල වශයෙන් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේ AI tools ඔයාගේ සහායකයෙක් එහෙම නැත්නම් assistant කෙනෙක් විදිහට පාවිච්චි කරන්න පුරුදු වෙන්න. මේ සම්බන්ධව මට වැඩිය ලොකු දැනුමක් තියෙන කට්ටිය මේ වීඩියෝ එක බලනවා කියලා මම දන්නවා. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි.